ළමයි ඔයාලට මෙන්න මේ ටයිප් එකේ ගණන් ටිකක් එන ලොකු ඉඩකඩක් තියෙනවා. හරිද? මේ ඔයාලගේ කලින් පේපර්ස් වලින් ඊළඟට ඔයාලට කලින් දීපු දේවල් වලින් හදාගත්ත පොඩි පොඩි ගණන් ටිකක් තියෙන්නේ. හොඳට බලන්න මෙන්න මේ වගේ ගණන් ටිකක් එන්න ඉඩකඩක් තියෙනවා. හරිද? මේ අර ඔයාලට මේ අර අමාත්‍ය වශයෙන් දීපු පේපර් එකේ ප්‍රශ්න කිහිපයකුත් මෙතන තියෙනවා. ඊළඟට තව ඔයාලට කලින් ආපු ප්‍රශ්න පත්‍ර වගේකුත් මෙතන තියෙනවා. මේ ටයිප් එකේ ගානක් කියන ලොකු ඉඩකඩක් තියෙනවා. හරි. ඊළඟට අපි හිතමු වර්ගඵලය පාඩමට ගොඩක් වෙලාවට ත්‍රිපීසියමක් එන්න ඉඩකඩක් තියෙනවා මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක් එක්ක. හරි. ඊළඟට ඒ ගානක් අස්සේ මෙන්න මේ වගේ වටප්‍රස්ථාර ගානක්. ඒ කියන්නේ දැන් අපිට සාමාන්‍ය වටප්‍රස්ථාර ඊළඟට මේ විදියට ජාල රේඛය සංඛ්‍යාත බහුවශ්‍රය වගේ කොටස් එකිනෙක එකතු වෙච්ච ගණන් එන්න ඉඩකඩක් තියෙනවා. හරි. එතකොට මේව බලා ගන්න. ඊළඟට ළමයි මෙන්න මේ වගේ ගානක් එන්න පුළුවන්. හරි. මේ විදියට කොහොමද ඝන වස්තු කිහිපයක් දීලා ඝන වස්තු වලින් මෙන්න මේ වගේ බව පෙන්වීමක් කරලා ඊට පස්සේ ලබ්ගණක වගු භාවිතයෙන් අගේ හොයන්න ගානක් මේවා හදන්න. මේවා ලේසි ගණන්. ඊළඟට මේ තියෙන සම්භාවිතාව ගාන මෙන්න මේ විදියට මේ කොටස් ගැන විස්තර අහන්න ඉඩකඩ තියෙනවා. හරි. හොඳට කල්පනාවෙන් ලියන්න උත්තර, හොඳ කල්පනාවෙන් කරන්න උත්තර. සමහර විට මේ විදිහට නෙමෙයි වෙන්න පුළුවන්. දශම ගණන් වෙන්න පුළුවන්. මේ වගේ සම්භාවිතාව විදිහට දීලා තියෙන දශම ගණන් වලින් දෙන්න ඉඩ තියෙනවා. හරිද? ඊට පස්සේ සමහර විට මේ රුක් සටහන් වල මේ කොටස් නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු මේ රුක් සටහන් වල දැන් මෙතන මේ අතු මෙතන තියෙනවා ළමයි මේකේ අතු කෑලි 3ක් නේද? එතකොට ওই දෙවන කොටස කියන එකේ එකාත්තක් විතරක් වෙන්න විදිහේ සම්භාවිතාව වෙන කොටසක් වෙන්න පුළුවන්. ඒව ගැන කල්පනාවෙන් කරන්න. දශම ගණන් එන්න ඉඩකඩ තියෙනවා. ඒව ගැන කල්පනාවෙන් කරන්න. ඊළඟට මෙන්න මේ විදිහේ ප්‍රස්ථාරයක් එන්න ඉඩ තියෙනවා. මේ විදිහට වගුව දීලා ඔයාලට මේක අඳින්න කියලා. ඊට පස්සේ මෙන්න මේ පල්ලෙහා තියෙන පැටර්න් එකට ඒක ලියලා පෙන්නන්න කියලා කියන්න පුළුවන්. හරි. මේ y ගේ බිඳුවක් වෙච්ච තැන් එක තියෙන ළමයි x ගේ ඍණ 3යි x ගේ 1යි ඒක පාවිච්චි කරලා තමයි මෙන්න මේ x ධන a x ධන b කියන එක ලියාගන්නේ. උත්තරයට එන්න y සමානයි x ධන 3 x ඍණ 1 කියලා. අන්න ඒ විදිහට බලන්න. එහා බි නිකිල හොයන්න. ඒ වගේ එකක් දෙන්න පුළුවන්. ඊළඟට සිරස්ව ඉහළට පහළට විස්ථාපනය නෙමෙයි. සමහර විට x අක්ෂයේ දිගේ ඒකක දෙකක් ධන දිශාවට විස්ථාපනය. අන්න ඒ වගේ එකක් කියලා ගානක් එන්න ඉඩ කඩ තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් y සමානයි x ධන a ගේ සම්පූර්ණ වර්ග ධන b ආකාරයට ලියාගත්තා නම් ලේසි. උපරිම හෝ අවම ලක්ෂය කණ්ඩායම් කළියලා ඒ වගේ ගානක් එන්න පුළුවන්. මෙන්න මේ විදිහේ ගානක් එන ටයිප් එකක් තියෙනවා. මේ ටයිප් එක මේ විදිහට භාග ගානක් ඇවිල්ලා ඊට පස්සේ මේ භාග ගානේ අර මිනිස් දින ගානකට කඩලා එන්න පුළුවන්. භාග ගාන මිනිස් දින ගානකට කන්වර්ට් කරගන්න පුළුවන්. භාග ගාන ළමයි සමහර විට වරිපණම් බදු වලට කන්වර්ට් කරන්න පුළුවන්. ඒ වගේ කියන්නේ එකිනෙක මික්ස් කරන්න ඉඩ කඩක් තියෙනවා. චුට්ටක් ඒව ගැන සැලකිලිමත් වෙන්න. මේ වගේ ගණන් ටිකක් එන්න පොඩි ඉඩ කඩක් තියෙනවා. හරි. ඔයාලා මේවා බලන්න.